ඔයා ඔයාගේ ජීවිතේ කලින් අරන් තියෙන ඩිසිෂන්ස් ගැන දැන් පසුතැවෙනවද? ඒක නම් කීයටවත් කරන්න එපා. හේතුව පසුතැවීම කියන්නේ guilt attract punishment. ඔයා guilty feel කරන්න ඔයාට punishment එක attract වෙනවා. ඔයා guilty feeling එකක් ඇති කරගන්න නැති වෙන්න මම reason එකක් දෙන්න. ජීවිතේ ඔයා මම එහෙම නැත්නම් ඕනම කෙනෙක් ඩිසිෂන් එකක් ගනිද්දි ඒ ඩිසිෂන් එක ගන්න වෙලාවේ ඉන්න මානසික මට්ටමත් එක්ක එයා ගන්නේ එයාට පේන හොඳම ඩිසිෂන් එක. මම වුණත් ගන්න ජීවිතේ ප්‍රශ්නයක් ආවම ඒ වෙලාවේ ගන්න තියෙන හොඳම ඩිසිෂන් එක. ඒ ඉන්න මානසික මට්ටමත් එක්ක. හැබැයි අපි පහුකාලීනව අපේ එක්ස්පීරියන්ස් එක ජීවිතේට තව ඇඩ් වුණාම අපේ මානසික මට්ටම වෙනස් වුණාම අපි හිතනවා ඇයි අපි මේ ඩිසිෂන් එක ගත්තේ කියලා. ඕන තරම් අපිට ඒ වගේ හිතන ඒවා තියෙනවා. හැබැයි එහෙම ඩිසිෂන් එකක් ගැන මේ වෙලාවේ හිතලා ඇයි මම මේ ඩිසිෂන් එක ගත්තේ කියලා හිතුවට කමක් නැහැ. ඔයා ඒක ගැන හිත ලත වෙනවා නම් ඒක ගැන ගිල්ට් ෆීලිං එකක් ඇති කර ගන්නවා නම් ඔයා එමිට් කරන ෆ්‍රීකවන්සි එක. ඒ කියන්නේ ඔයා එළියට මුදාහරින ෆ්‍රීකවන්සි එක ගිල්ට් ෆ්‍රීකවන්සි එක අනිවාර්යෙන් පනිෂ්මන්ට් එක ට්‍රැක් කරනවා. ඒ කියන්නේ ඔයා ගිල්ටි ෆීල් කරන්න ඔයා නොදැනුවත්වම ඔයා ඔයාවම පනිෂ් කර ගන්නවා. එහෙම නැත්නම් එන්වයරන්මන්ට් එක ක්‍රියේට් කරනවා තව කෙනෙක් ඔයාව පනිෂ් කරන විදියට. ඒ හින්දා හොඳ කල්පනාවෙන් ඉන්න. ගත්ත ජීවිතයේ ඩිසිෂන් ඒ ගත්ත වෙලාවේ ගත්තේ හරි ඩිසිෂන් එක ඔයාගේ මානසික මට්ටමත් එක්ක ඔයාට ගන්න තියෙන හොඳම ඩිසිෂන් එක. හැබැයි මේ වෙලාවේ එක වෙනස්. ඔයා මේ ගැන හොඳ අවබෝධයකින් ඔයාට ඒ ෆීල් වෙන වෙලාවට ඔයාට දුක හිතෙන වෙලාවට ඔයා පසුතැවෙන වෙලාවට හાર્ට් එකට මෙහෙම අත තියාගන්න ඇස් දෙක වහගන්න. හැම තිස්සෙම මේක මතක් වෙනකොට කියන්න I am innocent but I am responsible. I am innocent but I am responsible. ඔයාගේ රෙස්පොන්සිබිලිටි එකෙන් පැනලා යනවා නෙමෙයි. හැබැයි ඔයා අහිංසකයි. ඔයා ඒ වෙලාවේ ගත්තේ ඔයාට ගන්න තියෙන ඒ මානසික මට්ටමත් එක්ක ඒ සිටුේෂන් එකත් එක්ක ගන්න තියෙන හොඳම ඩිසිෂන් එක. උදාහරණයකට ඔයාට ඔප්ෂන් එකක් එනවා නම් 5 star hotel එකක්ද 7 star hotel එකක්ද තෝරගන්න කියලා. ඔයා 7 star hotel එකක් තෝරගන්නවා. ඔයාට ෆ්ලයිට් එකේ යද්දී ඉකොනොමි ක්ලාස් ටිකට් එකක්ද ෆස්ට් ක්ලාස් එකක්ද කිව්වොත් ඔයා ෆස්ට් ක්ලාස් ටිකට් එක තෝරගන්නවා. ඒ වෙලාවේ තියෙන සිටුේෂන් එක ඒ වෙලාවේ තියෙන මානසික මට්ටම ඒ දේවල් එක ඔයාගේ ඩිසිෂන් එක ඒ ඩිසිෂන් එක ගන්න වෙලාවේ ඔයාට ගන්න තියෙන හොඳම ඩිසිෂන් එක. ඒ හින්දා කිසිම හේතුවක් හින්දා ඒ ගැන ගිල්ටි ෆීලිං එකක් ඇති කරගන්න එපා. ආයෙත් මම කියනවා එහෙම ෆීල් වෙනහම ෆීලිං එක අඳුර ගන්න. ඒක තමයි ඊටාම වැදගත් දේ. මම හැමතිස්සෙම කියන්නේ අපිට ෆීල් වෙන විදිය අපි අයිඩෙන්ටිෆයි කරගන්න, නෝට් කරගන්න. ඒක අපේ ඇඟට පුරුද්දක් විදියට ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා. ඒ හින්දා එහෙම ෆීල් වෙන හැම වෙලාවකම අර කිව්වත් වගේ හાર્ට් එකට අත තියාගන්න, ඇස් දෙක වහගන්න. කියන්න I am innocent but I am responsible. එහෙම කියලා ඒ ෆීලිං එකකින් ගැලවිලා ඔයා හොඳ මූඩ් එකකට එන්න. ඔය පනිෂ්මන්ට් එකෙන් මිදෙන්න. ඔයාට කොහොමද ෆීල් වෙන්නේ? ඔයාට මේ කන්සෙප්ට් එක ගැන කොහොමද දැනෙන්නේ කියලා මාත් එක්ක අදහස් ෂෙයා කරගන්න, කමෙන්ට් කරන්න. එතකොට අපිට මේ ඩිස්කෂන් එක ඊළඟ ලෙවල් එකකට ගෙනියන්න පුළුවන්. ඔයගේ මානසික මට්ටම හොඳ තැනක තියන්න මට දෙන්න පුළුවන් උපරිම උදව්ව දෙන එක තමයි මේ කරන්නේ. Thank you ඔයගලන්ට.